අප්පමාද වග්ගය චුල්ලපන්තක තෙරුන්ගේ වස්තුවයි. උට්ටානේන පමාදේන සංයමේන දමේනච දීපං කෛරාත මේදාවී යං ඕගෝ නාභිකීරති. උට්ටානේන පමාදේන ආදී මේ ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ සිටින කාලයේ චුල්ලපන්තක තෙරුන් අරඹයා දේශනා කළසේක. රජගහනුවර මහා ධන සම්පත් ඇති සිටු කුලයක දුවක් සුදුසු වියට පත් කලෙහි මව්පියෝ සත්මහල් 5ක උඩුමහලේ බොහෝ රැකවල් තබා රැක සිටියාහුය. යොවුන් මදයෙන් මත් වූ ඈ පුරුෂයන් පිළිබඳව ලොල් බැවින් මුසපත්ව ස්වකීය දාසයා සමග සංසර්ගය කොට සෙස්සෝ තමාගේ මේ තොරතුරු දැනගනිද්දෝ බියපත්ව සොරසැමියාට මෙසේ කීවාය. දැන් අපට මෙහි විසීම කළ නොහැක. යම් විදියකින් මගේ මව්පියන් මේ වැරැද්ද දැනගතහොත් මා කෑලි කෑලි වලට සිඳ දමනු ඇත. ඒ නිසා වෙනත් පෙදෙසකට ගොස් වසමු. මෙසේ කියා ඔවුහු අතින් රැගෙන ගිය හැකි දේ රැගෙන ප්‍රධාන දොරටුවෙන් නික්මී අන්‍යයන්ට හසු නොවන තැනකට ගොස් ජීවත් වූහ. එක්තැන වසන ඔවුහු සංවාසයට පත් වූ හේයින් ඇගේ කුස ගැබක් පිහිටියේය. ගැබ මෝරා ගිය පසු ඈ ඔහුට කතා කොට මෙසේ කීවාය. මගේ දරු ගැබ මෝරා ගියේය. නෑදෑයන් රහිත ස්ථානයක දරුවන් ලැබීම අප දෙදෙනාටම පීඩාදායක හේයින් අපි අපේ ගෙදරට යමු. ඒ තරුණයා ඉදින් මා එහි ගියහොත් මාගේ ජීවිතයක් මට අහිමි වේයයි යන බියෙන් අද යමු හෙට යමු දැයි කියමින් දවස් ගෙවූයේය. ඈ මෙසේ සිතුවාය. මේ බාලයා Tamanගේ දෝෂ මහත්වය වර්ධේ බලපතලකම නිසා යෑමට උත්සාහයක් නොගනී. මව්පියෝ වනාහි දූ දරුවන් කෙරෙහි ඒකාන්තයෙන්ම හිතවතුන්ය. මොහු ගියෙත් නොගියෙත් මම යන්නෙමි ගෙයින් නික්මීමට පෙර ගෙදර ආරක්ෂක කටයුතු යොදා Tamanගේ සිය ගෙදරට යන බව ළඟපාත ගෙවල් වල අයට දන්වා මහමගට පිවිසියේය. ඒ පුරුෂයාත් ගෙදර අවුත් ඈ නොදක අසල්වැසියන්ගෙන් අසා ඈ සිය ගෙදර ගිය බව දැන වේගයෙන් ලුහු බැඳ ගොස් අතරමඟදී දෙදෙනා හමු වූහ. ඒ ස්ථානයේදීම ඈට ප්‍රසව වේදනා ඇති වී පුතෙකු ප්‍රසූත කළාය. ඔහු සොඳුර මේ කිමෙක්දයි ඇසීය. හිමියනි එක් පුතෙක් ලැබුණේ යයි ඈ කීවාය. දැන් කුමක් කරන්නෙමුද? අපි කුලගය බලා නික්මුණු කරුණු දැන් සිදු වී අවසාන නිසා දැන් ගෙදර යෑමෙන් පළක් නැතැයි එක් සිත්ව නැවතුණාය. ඒ දරුවා මගදී පන්තකයෙහි උපන් හේයින් ඔහුට පන්තකයයි නම් තැබුවාය. නොබෝ කලකින්ම ඈ නැවතත් ගැබ්බර වූවාය. ඉතිරි විස්තර පෙරසේම සිදුවිය. ඒ දරුවාත් මහමග උපන් හේයින් පළමුවැන්නා මහා පන්තක නමිනුත් දෙවැන්නා චුල්ලපන්තක වශයෙන්ුත් නම් කළහ. ඔවුහු ඒ දරුවන් දෙදෙනාම රැගෙන සිය වාසස්ථානයටම ගියාහුය. ඔවුන් මෙසේ වසන අතර සෙසු අයගේ දරුවන් සුළු පියා, මහ පියා, මිත්තනුවෝ, මිත්තනිය ආදී කියන කතා අසා සිටි මහා පන්තක දිනක් සිය අම්මාගෙන් මෑණියනි අනිත් ළමයි ආතා, මිත්තනිය ආදී නෑයන් ගැන කියති. අපට එබඳු නෑයන් නැද්දැයි ඇසීය. පුත එසේය. නුඹලාට එබඳු නෑයන් මෙහි නැත. රජගහනුවර ධන සිටුවරයා නුඹලාගේ ආතාය. එහි අපේ බොහෝ නෑයෝ සිටිති. මෑණියනි එහි නොයන්නේ ඇයි? ඈ Taman මෙහි ආකරණ පුතාට නොකියා නැවත නැවතත් ඉල්ලා සිටින හේයින් පුතාගේ පියාට මෙසේ කීවාය. මේ මගේ දරුවෝ නිතර මට කරදර කරති. ඇයි අප දැක අපේ මව්පියෝ අපේ මස් කන්නහුද? යමු දරුවන්ට ඔවුන්ගේ මුත්තණුවන්ගේ ගෙදර පෙන්වන්නෙමුයි කී විට මට ඔවුන් හමුවීමට බැරිය. එසේ වුවත් කිසියම් උපායකින් හේ දරුවන්ට ඔවුන්ගේ මුත්තණුවන් පෙන්වීම මැනවි දෙදෙනාම දරුවනුත් රැගෙන පිළිවෙලින් රජගහනුවරට පැමිණ නගරදොර අසල එක් ශාලාවක නැවතී දරුවන්ගේ මව දරුවන්ද රැගෙන අවුත් සිටින බව මව්පියන්ට දන්වා යවුවාහ. ඒ සිටු මව්පියෝ ඔවුන්ගේ පුවත අසා සසර ඇවිදගෙන යන අතර පුතුන් දුන් නොවූ කෙනෙක් නොමැත. අපට මහා අපරාධයක් කළ ඔවුන් අපේ ඇස් ඉදිරිපිට සිටිනු දැකීම කළ නොහැකිය. මෙපමණකින් ධනය රැගෙන අඹු සැමි දෙදෙනා පහසු තැනකට ගොස් ජීවත් විය යුතුය. දරුවන් පමණක් මෙහි එවන්නේයයි දූතයෙකු අත ධනයද දී යවූහ.
ඔව්හු එව් ධනය රැගෙන පැමිණි දූතයාට දරුවන් බාර කොට යවූහ. දරුවෝ එතැන් පටන් මුත්තණුවන්ගේ ගෙදර වැඩුණාහ. ඔවුනොවුන් අතර චුල්ලපන්තක ඉතා ලදරුය. මහා පන්තක මුත්තණුවන් සමග දසබලයන් වහන්සේගේ ධර්මකථා ඇසීමට යයි. නිතර බුදුන් හමුවට ගිය ඔහුගේ සිත පැවිද්දට ඇදී ගියේය. මහා පන්තක මුත්තණුවන්ට මෙසේ කීවේය. මුත්තණුවනි, ඉතින් ඔබ අනුමත කරන්නේ නම් මම පැවිදි වෙමි. දරුව කුමක් කියන්නේද? මුළු ලෝම පැවිදි වනවාටත් වඩා මට ඔබේ පැවිදි වීම උතුම්ය. ඔබට හැකිනම් පැවිදි වන්නයි මුත්තණුවෝ ප්‍රකාශ කළහ. සිටුවරයා මහා පන්තකත් සමග බුදුන් සමීපයට ගිය කල ගෘහපතිය කිම ඔබ දරුවකු ලද්දේදැයි පිවිසි කල්හි එසේය ස්වාමීනි, මේ මගේ මුණුබුරාය. ඔබ ළඟ පැවිදි වීමට කැමැතියි දන්වා සිටියේ. බුදු පියාණෝ එක් පිණ්ඩචාරික භික්ෂුවක් අමතා මේ දරුවා පැවිදි කරන්නයි අනකලහ. ඒ තෙරණුවෝ කුමරාට තචපංක කමටහන් දී ඔහු පැවිදි කළහ. ඒ සාමණේරයෝ බොහෝ වූ බුද්ධ වචනේ ඉගෙනගෙන 20 වස් සම්පූර්ණ වූ පසු උපසම්පදා වී යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කොට රහත් බවට පත් වූහ. උන්වහන්සේ ධාන සැපයෙන් හා ඵල සැපයෙන් කල් ගෙවන්නා වූ මේ සැපත චුල්ලපන්තකටත් දිය හැකි දැයි කල්පනා කළහ. ඉන්පසු මුත්තණු සිටුවරයා ළඟට ගොස් මහා සිටුතුමනි, ඔබ අනුමැතිය දෙන්නෙහි නම් මම චුල්ලපන්තක පැවිදි කරන්නෙමි. ස්වාමීනි, ඔහු පැවිදි කළ මැනවි. සිටුවරයා වනාහි සසුනේත් පැහැදුණු කෙනෙකි. ඒ අතරම මේ පුත්‍රයෝ කවරනම් දුවකගේ පුතුන්දයි ඇසූ විට පැනගිය දුවගේ පුතුන් යයි කීමට ලැජ්ජා වෙයි. එහෙයින් කිසි අසීරුවක් නො වූ ඔවුන්ගේ පැවිදි වීම අනුමත කළේය. මහා පන්තක තෙරණුවෝ චුල්ලපන්තක පැවිදි කර සීලයෙහි පිහිටුවාලූහ. එහෙත් ඔහු පැවිදි වනවාත් සමගම බුද්ධියෙන් අඩ වූවෙක් දණ්ඩයෙක් විය. කෝක නද නම් ලද පියුම් සුවඳැති උදේ පිපී සුවඳවත් විහිදුණු වෙනි. තවන හිරක් මෙන් අහස් කුසේ බලනුව අංගී රස මහමුනි දෙස යන මේ ගාථාව සිව්මසකින්වත් ඉගෙනීමට නොහැකි විය. ඔහු වනාහි කශ්‍යප සම්මා සම්බුදුන් කාලයේහි පැවිදි වී ප්‍රඥාවන්තයෙක්ව එක්තරා නුවණමද භික්ෂුවක් පාළි ඉගෙන ගන්නා වේලාවෙහි වැරදුණු තැන්වලදී විහිළු කොට අවමන් කළේය. ඒ භික්ෂුව ඒ අවමානයෙන් ලැජ්ජා වී උදෙසීම් නොගත්තේය. සජ්ජායනා නොකළේය. ඉගෙන නොගත්තේය. ඒ කර්මය විපාකයෙන් චුල්ලපන්තක පැවිදි වීමත් සමගම අනුවණයෙක් විය. පළමුව පාඩම් කළ පදය දෙවැනි තුන්වැනි පද ඉගෙන ගන්නා විට එය අමතක විය. ඔහු මේ ගාථාව ඉගෙනීමට වෑයම් කළ ඒ සඳහා 4 මසක් ගත විය. එහෙත් පාඩම් නොසිටියේය. ඉන්පසු මහා පන්තක තෙරණුවෝ ඔහු අමතා පන්තක ඔබ මේ සසුනේහි අභව්‍යකි. ප්‍රතිඵල ලැබිය නොහැක්කෙහි. සාර මසකිනුත් එක් 4 පද ගාථාවක් පාඩම් කරගත නොහැකි විය. ඉදින් ඔබ පැවිදිකම මුදුන් පමුණවා ගන්නේ කෙසේද? එහෙයින් මේ විහාරයෙන් පිට වී යන්නේ කීවෝය. චුල්ලපන්තක බුදුසසුනෙහි ඇල්ම ඇති හේයින් ගිහි බව නොපතයි. එකල මහා පන්තක හිමියෝ බත්තුද්දේශක තනතුර දැරූහ. ජීවක කෝමාර බජ්ජ නම් වෛද්‍යවරයා බොහෝ මල්ගඳ විලවුන් රැගෙන තම අඹවනයට ගොස් බුදුන් පුදා බණ අසා අසුනින් නැගිට දසබලයන් වහන්සේ නැවත වැඳ මහා පන්තකයන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි, දැන් බුදුරජුන් වෙත කොපමණ භික්ෂූන් සිටින්නේ දැයි විචාලේ. සිතානනි 500ක් පමණ වෙතයි පිළිතුරු දුන්හ. ස්වාමීනි, හෙට දිනයෙන් බුදුන් ප්‍රමුඛ 500ක් භික්ෂූන් රැගෙන මාගේ නිවසේ භික්ෂාව ගනු මැනවයි ආරාධනා කළේය. උපාසකය, චුල්ලපන්තක නමින් අනුවන දහම් නොදන්නා එක් භික්ෂුවක්ද සිටී. ඒ භික්ෂුව හැර සෙසු අය සඳහා ආරාධනය පිළිගන්නෙමි තෙරණුවෝ පැවසූහ. මේ කතාව අසා සිටි චුල්ලපන්තක තෙරුන් වහන්සේ මෙසේ සිතූහ. මහා පන්තක හිමියෝ මේ තරම් භික්ෂූන් උදෙසා ආරාධනය පිළිගත්තේ මා අතහැර දමාය. නිසකයෙන්ම මාගේ සහෝදර හිමියන්ගේ සිත කලකිරී ඇත. දැන් ඉතින් මම මේ සසුනින් පිටව ගොස් ගිහි බවට පත් වී දාන ආදී පින්කම් කරමින් ජීවත් වන්නෙමි. මෙසේ සිතූ උන්වහන්සේ දෙවැනි දින උදෑසනින්ම උපවැදි වීම සඳහා පිටත් වූහ. ශාස්ත්‍රූන් වහන්සේ අලුයම් වේලෙහි
ලොව දෙස බල්ලාසේ මේ කරුණ දෙක ප්‍රථමයෙන් ගොස් චුල්ලපන්තක යන මාර්ගයේ වූ දොරකොටුවෙහි සක්මන් කරමින් වැඩ සිටිසේක. ගමන් කරමින් සිටි චුල්ලපන්තකයන්ගෙන් ඔබ මේ වේලාවෙහි කොහේ යන්නේහිදැයි බුදුරජුහු විචාලහ. ස්වාමීනි, මාගේ සොහොයුරා මා එළවා දැමුවේය. එහෙයින් මම ගිහිවීම සඳහා යන්නෙමි පැවසූහ. චුල්ලපන්තක, ඔබේ පැවිද්ද මා සතුය. සොහොයුරා එළවාගත් කල මා ළඟට නොආවේ ඇයි? ඔබට ගිහිවීමෙන් කිනම් ඵලයක්ද? මා සමග යන්නට එන්නැයි මොලකැටි අතින් උන්වහන්සේගේ හිස පිරිමැද කැඳවාගෙන ගොස් ගන්ධ කුටියේ ඉදිරිපස හිඳුවා. චුල්ලපන්තක පෙරදිග පැත්ත බලා හිඳගෙන මේ රෙදි කැබැල්ල රජෝ හරණං කෙලෙස් හැර දැමීම යයි කියමින් මේ පිරිමැදමින් මෙතනම සිටින්නේයි ඉර්දියෙන් ලබාගත් පිරිසුදු රෙදි කැබැල්ලක් දුන්හ. බුදුහු කාලේ එළඹ කල්හි භික්ෂූ සංඝයා පිරිවරා ජීවකයන්ගේ ගෙට වැඩමවා පැන වූ ආසනයෙහි වැඩවුණුසේක. චුල්ලපන්තකද හිරු දෙස බලාගෙන ඒ රෙදි කැබැල්ල රජෝ හරණං කියමින් පිරිමදිමින් හුන්නේය. ඒ රෙදි කැබැල්ල එසේ පිරිමදිමින් සිටින අතර එය කිලිටි වී ගියේය. චුල්ලපන්තක මේ රෙදි කැබැල්ල අතිශයින් පිරිසිදුයි. මේ ආත්මභාවය නිසා මුලින් පැවති තත්වය හැර මෙසේ කිලිටි විය. අනිච්චාවත සංඛාරායයි සියලු සංස්කාරයන්ගේ ඡයවීම හා වෙනසී යාම සිහි කරමින් විදර්ශනා වැඩුවේය. බුදු පියාණන් වහන්සේ චුල්ලපන්තකගේ සිත විපස්සනාවට වැටී ඇති බව දැන චුල්ලපන්තක, ඔබද රෙදි කැබැල්ල මෙන් කිලිටුය. රජං යනුවෙන් සංඥා වශයෙන් නොගනුව ඔබේ අභ්‍යන්තරයේ රාගාදී රජස් බොහෝය. ඒවා අතහරින්නේයි වදාරා ආලෝකයක් විහිදුවා පෙරටව සිටියාක් මෙන් පෙනෙන රුවක්සේ සලස්වා මේ ගාථාව වදාළහ. රජස්ස නම් රාගයයි. ඒ දුහුවිලි නම් නොවේයි. රාගයටම කියන තවත් නමකි රජස්සයයි. මහණෙනි, මේ රජස්ස දුරුරු බුදුසසුනෙහි ඔබ විසිය යුතුය. රජස්ස නම් ද්වේෂයයි. ඒ දුහුවිලි නම් නොවේ. දේශයටම කියන තවත් නමකි රජස්සයයි. මහණෙනි, මේ රජස්ස දුරුරු බුදුසසුනෙහි ඔබ විසිය යුතුය. රජස්ස නම් මෝහයයි. ඒ දුහුවිලි නම් නොවේ. මෝහයටම කියන තවත් නමකි රජස්ස යනුවෙනි. මහණෙනි, මේ රජස දුරැර බුදුසසුනෙහි ඔබ විසිය යුතුය. ගාථා කෙලවර චුල්ලපන්තක හිමියෝ සිව්පිලිසිඹියා සමග රහත් බවට පත් වූහ. සිව්පිලිසිඹියා ලබනවාත් සමග උන්වහන්සේට ත්‍රිපිටකය ප්‍රගුණ විය. සිව්පිලිසිඹියාම ත්‍රිපිටකය විය. උන්වහන්සේ පෙර රජෙක්ව නුවර ඇවිදින විට නලලින් දාබිඩු වගුරුනේය. පිරිසිදු සලුවෙන් නලල පිස දැම්මේය. සලුව කිලිටු විය. උන්වහන්සේ මේ ශරීරය නිසා මෙවන් පිරිසිදු සලුවක් එහි ප්‍රകൃතිය හැර කිලිටි වී යයි අනිච්චාවත සංඛාරා ආදී වශයෙන් අනිත්‍ය සංඥාව ලැබූහ. ඒ කරුණින් රජෝහරණයම ප්‍රත්‍ය විය, උදා විය. ජීවක කෝමාර බච්ච තෙමේත් දසබලයන් වහන්සේට දක්ෂිනෝදකය පිළිගැන්වීය. බුදුරජාණන් වහන්සේ ජීවකේනි විහාරයේහි තවත් භික්ෂූන් ඇත්තේ නොවේදැයි අතින් පාත්‍රය වැසූසේක. මහා පන්තක තෙරණුවෝ විහාරයේහි භික්ෂූන් නැතැයි කීහ. ශාස්ත්‍රෝන් වහන්සේ ජීවක තවත් භික්ෂූන් ඇතැයි වදාළහ. ජීවක එසේනම් විහාරයේහි භික්ෂූන් ඇති නැති බව දැනගෙන එන්නේයි පුරුෂයෙකු යවීය. ඒ වේලාවෙහි චුල්ලපන්තක හිමියෝ මගේ සොහොයුරා විහාරයේහි භික්ෂූන් නැති බව කියයි. භික්ෂූන් ඇති බව එතුමන්ට ප්‍රකාශ කරන්නෙමි සියලු අඹවණය භික්ෂූන්ගෙන් පුරවාලූහ. එයින් ඇතැම් භික්ෂූ සිවුරු පිළියෙල කරති. ඇතැමෙක් සිවුරු පඬු පවති. ඇතැමෙක් සජ්ජායනා කරති. මෙසේ ඔවුනොවුන් එක හා සමාන භික්ෂූන් දහසක්ම වාලූහ. ඒ පුරුෂයා විහාරයේහි බොහෝ භික්ෂූන් දැක ආපසු ගොස් ආර්යේනි සියලු අඹවණය භික්ෂූන්ගෙන් පිරී පවති යයි ජීවකට දැන්වීය. චුල්ලපන්තක තෙරුන් වහන්සේ එහිමය. දහස් වරක් තම රුව මවමින් වැඩ සිටියහ පන්තක හිමියෝ ඒ අමරණීය වූ අඹවණයේ සුදුසු කාලයයි දන්වා එනතුරු ඉන්පසු ශාස්ත්‍රෝන් වහන්සේ ඒ පුරුෂයා අමතා ඔබ විහාරයට ගොස් බුදුහු චුල්ලපන්තක හිමියන්ට කතා කරන්නේ යයි කියව. ඔහු ගොස් එසේ කළ කල
මමයි චුල්ලපන්තක මමයි චුල්ලපන්තකයයි මුක දහසකින් හඬ නැගිනි. ඒ පුරුෂයා ගොස් ස්වාමීනි ඒ දහසක් හිමිවරු මමයි චුල්ලපන්තකයයි කියන බව දන්වා සිටියේය. එසේනම් ඔබ ගොස් පළමුවෙන්ම චුල්ලපන්තකයයි කියන අයගේ අත අල්ලා ගනුව. සෙස්සෝ අතුරුදහන් වනු ඇතැයි වදාළහ. ඔහු එසේ කළේ. එකෙනෙහිම දහසක් පමණ වූ භික්ෂූන් අතුරුදහන් වූහ. චුල්ලපන්තක තෙරණුවෝ එහි පැමිණි පුද්ගලයා සමග වැඩියහ. ශාස්තෘන් වහන්සේ වළඳා අවසානයේහි ජීවක ඇමතූහ. ජීවක චුල්ලපන්තකගේ පාත්‍රය ගනු. ඒ තෙරණුවෝ ඔබට අනුමෝදනා බණ දෙසනු ඇතැයි වදාළහ. ජීවක එසේ කළේ. තෙරණුවෝ සිංහනාද කරන තරුණ සිංහයකු මෙන් ත්‍රිපිටකය අලලා අනුමෝදනා දේශනාව කළහ. ශාස්තෘන් වහන්සේ භික්ෂූ සංඝයා පිරිවරා විහාරයට වැඩමුවා භික්ෂූන් වත් දැක් වූ කල්හි ගඳකිරිය අභියස සිට සංඝයාට සුගතෝවාදය දී කමටහන් කියා භික්ෂූ සංඝයා එම කාර්යයන්හි යොදවා නොයෙක් සුවඳින් සුවඳවත් වූ ගඳකිලියට පිවිස දකුණු ඇලයෙන් සැතපී වදාළහ. ඉන්පසු සවස් වේලාවෙහි නොයෙක් දෙසින් පැමිණි භික්ෂූහු රතු කම්බිලි තිරයත් වසන්නාක් මෙන් දම්සභා මණ්ඩපයට රැස්ව බුදුන්ගේ ගුණ කතාව පටන් ගත්හ. එවැත්නි මහා පන්තක චුල්ලපන්තකගේ අදහස් තේරුම් නොගෙන සිව්මසකින් එක් ගාථාවක් උගන්වන්නට නොහැකි විය. මොහු අනුවණයෙක් යයි විහාරයෙන් හෙරපා හැරියේය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අනුත්තර වූ ධර්මරාජයාණන් බැවින් එක් බත් වේලක් අතරතුර සිව්පිලිසිඹියා හා සමග රහත් බව ලබා දුන්සේක. සිව්පිලිසිඹියා හා සමගම ත්‍රිපිටකය පිළිබඳ දැනීමද ලැබිණි. බුදුවරයන්ගේ බලමමත්වය විස්මජනකයයි කීවෝය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ධම්සභාවෙහි උපන් මේ කතා පුවත දැන මා දැන් මෙහි යා යුතුයයි බුද්ධ සෙයියාවෙන් නැගිට හොඳින් රත් පැහැගැන්වුණු හඳනා සිවුරු හැඳ විදුලිය ලතාවක් බඳු කාය බන්ධනයත් පටිය බැඳ රතු කම්බිලියක් වැනි සුගත මහා චීවරය පොරවා ගඳ කිලියෙන් නික්මී මත් වූ උතුම් ඇතෙකුගේ සිංහරාජයෙකුගේ නික්මීමකට බඳුව අනන්ත වූ බුද්ධ ලීලාවෙන් ධම්සභා මණ්ඩපයට වැඩමවා අලංකාර කරන ලද මණ්ඩමාලා මැද පනුවන් ලැබූ බුද්ධ ශාසනයට නැග සවනක් බුදුරැස් විහිදුවමින් මුහුදු කුස කලඹවන්නාක් වැනිව යුගදුරු මුදුනෙහි බලසූර්යයෙකු මෙන් අසුන් මැද වැඩහුන්සේක. බුදුරජුන් එහි පැමිණි විගසම භික්ෂූන් වහන්සේලා කතාව නවත්වා නිහඬ වූහ. ශාස්තෘන් වහන්සේ මෘදු වූ මෛත්‍රී සහගත සිතින් පිරිස දෙස බලා මේ පිරිස අතිශයින් ශෝභනය. එකකුගේ හෝ අතවැනීමක් පයවැනීමක් උගුර පෑදීමක් කිසි කිඹිසීමක් හෝ නැත. මේ සියල්ලෝ බුද්ධ ගෞරවයෙන් ගෞරව සහිතව බුද්ධ තේජසින් තෙදගැන්වී සිටින හේයින් ආයුෂ කාලයක් මා කතා නොකර සිටියත් පළමුව කතාවක් ඇදගෙන කතා නොකරති. කතාව පටන් ගැනීම මා විසින්ම දත යුතුය. මම පළමුව කතා කරන්නේ මේ මధుර වූ බ්‍රහ්ම ස්වරයෙන් භික්ෂූන් නමතා මහණෙනි මෙතෙන්හි කවරනම් කතාවකින් යුක්තව වුණාහුද කවරනම් අතුරු කතාවක් අඩාල වූයේදයි අසා ස්වාමීනි මෙනම් කතාවකින් යයි දැන් වූ කල්හි මහණෙනි චුල්ලපන්තක නුනුවන වූයේ දැන් පමණක් නොවේ පෙරත් එසේම වී යයි වදාළහ. මා ඔහුට උපකාර කළේ අද පමණක් නොවේ පෙරත් මා විසින් උපකාර කරන්නේ ලද්දේ යයි වදාරා පෙර මම මොහු ලෞකික ධනයට හිමිකරුවෙකු කළෙමි. දැන් ලෝකෝත්තර ධනයට හිමිකාරයෙකු කළමි කියා එය සවිස්තරව දැනගනු කැමති වූ භික්ෂූන් විසින් ආරාධිතව අතීතය ගෙන හැර දක්වා වදාළහ. අතීතයේහි බරණැස් නුවර වැසි එක් මානවකයෙක් තක්ෂිලාවට ගොස් ශිල්ප ඉගෙනීම පිණිස දිසාපාමොක් ආචාර්යවරයාගේ ධර්මාන්තේ වාසිකයෙකුව 500ක් මානවකයන් අතර සියල්ලන්ටම වඩා ආචාර්යවරයාට උපකාරයක් බවට පත්විය. පාමැඩීම් ආදී සියලු වැඩ ඔහුම කරයි. දණ්ඩ අනුවන හේයින් කිසිවක් ඉගෙන ගත නොහැකි විය. ආචාර්යවරයා මොහු මට බොහෝ උපකාර කරන්නෙකි. ඔහුට උගන්වන්නේ මේ වෑයම් කළ නමුදු කිසිවක් උගන්විය නොහැකි විය.
ඔහු බොහෝ කල එහි විසී නමුත් එක් ගාථා පදයක්වත් ඉගෙනගත නොහැකිව කලකිරි සිවුරු හැර යන්නෙමි ගුරුවරයාගෙන් ඇසීය. ආචාර්යවරයා මෙසේ සිතීය. මොහු මට බොහෝ උපකාරය. මොහු පණ්ඩිතයෙකු කිරීමට බලාපොරොත්තු වූයෙමි. එහෙත් එය කළ නොහැකි විය. අවශ්‍යයෙන්ම මා මොහුට ප්‍රත්‍යඋපකාර කළ මනාය. මොහුට එක් මන්ත්‍රයක් හාදා දෙන්නෙමේ සිතා ඔහු වනයට ගොස් සිටි ගට්ටේසි කිං කාරණා ගට්ටේසි අහම්පිතං ජානාමි ජානාමි හැපින්නි කුමක් නිසා හැපෙයිද මමද එය දනිමි මේ මන්ත්‍රය බැඳ උගන්වන්නේ නොඑක්වර පෙරලවා ඔහුට එය අවබෝධ වූයේ දැයි අසා එසේ එය වටහා ගතමි කී කල්හි අනුවනයාට වෑයම් කොට ප්‍රගුණ කළ ශිල්පය ඔහු වෙතින් පලා නොයන්නේ යැයි ඔහුට අමතක නොවන්නේ යැයි සිතා මග වියදම්ද දී යව මේ මන්ත්‍රය නිසා ජීවත් වුණු. මෙය අමතක නොවීමට නිරන්තරයෙන් සජ්ජායනා කරවයි කියා පිටත් කර හැරීය. ඉන්පසු ඔහුගේ මව බරණැසට පැමිණි කල්හි මගේ පුතා ශිල්ප හදාරා ආවේ යැයි මහත් වූ සත්කාර සම්මාන කළාය. එකල බරණැස් රජු තමන්ගේ කටයුතුවල යම්කිසි දෝෂයක් අඩුපාඩුවක් ඇද්දැයි සිතා බලනුයේ එබඳු තමන්ට රුචි නොවන කිසි අඩුපාඩුවක් නොදැක තමන්ගේ වරද තමන්ට නොපෙනෙයි. අනුන්ගේ වැරදි නම් පෙනෙයි යනුවෙන් සිතා නගරයට ගොස් පරීක්ෂා කරා බලන්නෙමෙයි කල්පනා කොට වෙස්වලාගෙන නික්මී සවස බත් කහ රැස් වෙන මිනිසුන්ගේ කතා සල්ලාප නාන ප්‍රකාර වෙයි. ඉදින් මම අධර්මයෙන් රාජ්‍යය කෙරේ නම් මේ පෞකාර අදමිටු රජු දඬුවමින් හා අයබදු වලින් අප වනසා දමා ඇත අධිය කතා කියති. යම් විදියකින් මා දැහැමෙන් නිවැරදිව රාජ්‍යය කෙරේ නම් අපේ රජතුමාට දීර්ඝායුෂ වේවා ආදී මගේ ගුණ කියනු ඇතැයි සිතා ඔවුනොවුන්ගේ ගෙවල් පිළිවෙලින් ඇවිද්දේහි. එකල උමංසොරු ගෙවල් දෙකක් මැදින් උඹගක් බිඳිති. එක උමගකින් ගෙවල් දෙකටම යනු සඳහාය. රජු ඔවුන් දැක ගේ සෙවණැල්ලට වී සිටියේය. ඔවුන් උමග බිඳ ගෙට පිවිසී බඩු මුට්ටු සොයන විට මානවකයා පිබිදී යටකී මන්ත්‍රය හැපෙන්නෙහි කුමක් නිසා හැපෙන්නෙහුද මම තොප හොඳින් දනිමි කීවේය. සොරු ඒ අසා දැන් මොහු විසින් අප දක්නා ලද්දේ. දැන් අප නසා දමති හැඳ සිටි වස්ත්‍රය දමා මහත් වූ බියෙන් අසූ තැන්වලින් පලා ගියහ. එසේ පලා යන සොරුන් දුටුවනිකා මන්ත්‍රය ජප කරන ශබ්දය අසා නුවර පරීක්ෂා කරමින් රජමැදුරට පැමිණියේය. රෑ පහන් වූ පසු උදෑසනම එක් පුරුෂයෙකු කැඳ වූ රජු ඔහු අමතා යව අසවල් වීතියේ උමගක් බිඳපු තැනක් ඇත. එතැන ගෙදර තක්ෂිලාවෙන් ශිල්ප හදාරා පැමිණි මානවකයෙක් සිටි. ඔහු කැඳවාගෙන එවයි පිටත් කළේය. ඔහු එහි ගොස් රජු ඔබ කැඳවන්නේයි කියා කැඳවාගෙන ආවේය. ඔහු ඇමතූ රජු මෙසේ කීවේය. දරු ඔබ තක්ෂිලාවෙන් ශිල්ප හදාරා ආමානවකයාද? ස්වාමීනි එසේය. අපටත් ඒ ශිල්පය දෙන්න. එසේ ස්වාමීනි. සම අසුනක හිඳ ඒ ඉගෙන ගත යුතුය. රජු එසේ කොට මන්ත්‍රය ලබාගෙන මේ ඔබේ ආචාර්ය භාගයයි 1000ක් මිල දුන්නේය. එකල රජුගේ සෙන්පතියා හිස් රැවුල් බාන කපුවාගෙන් මෙසේ ඇසීය. එම්බල කපුව රජුගේ රැවුල් කපන්නේ කවදාද? හෙට හෝ අනිද්දා යයි හේ පිළිතුරු දුනි. සෙන්පතියා කපුවාට 1000ක් දී ඔබ විසින් එක් දෙයක් කළ යුතුයි කී විට ඒ කුමක්ද යයි හේ ඇසුවේය. ඔබ රජුගේ රැවුල් කපන්නට මෙන් ගොස් කරය දැලිපිහිය හොඳින් අතේ මුවහත් තබා එක්වරම ගලනාලය බොටුව කපා දමන්න. ඉන්පසු ඔබ සෙන්පති වෙයි. මම රජ වෙන්නෙමි කීය. ඔහු එසේ යයි පිළිගත්තේය. රජු රැවුල් බානා දවස්සේ සුවඳ දියෙන් රැවුල තෙමා හුන් කළ කපුවා කරය දැලිපිහිය අතේ පාස්සා නලල් කෙළවලට අත තියා රැවුල මදක් කපා කරය මුවහත් මද බව දැන එක් පහරින්ම ගලනාලයේ කැපිය යුතු යයි පසෙකට වී නැවතත් කරය අතේ මුවහත් තියන්නට විය. එකෙනෙහි රජු තමන්ගේ මන්ත්‍රයේ සීකොට සජ්ජායනා කරමින් හැපෙන්නේ ඇයි මම එය දනිමි කීය. කර්ණවෑමියාගේ නලලින් දහඩිය මතුවිය. රජු මා කරන්නට යන දේ දැනගත්තේ යයි බිය වී කරකැත්ත බිම දමා පාමුල පපුව තබා වැටුනේය. රජවරු දක්ෂයෝ
එහෙයින් රජු ඔහුට මෙසේ කීවේය. එම්බල දුෂ්ට නහාපිතය. මා රජනියාව තෝ නොදන්නෙහිදැයි බියගැන්වීය. දේවයන් වහන්ස මට අබේ දෙනු මැනවි. එසේය කමක් නැහැ. කියන්න ඇත්දයක් කියවැයි රජ අනකළේය. දේවයන් වහන්ස සේනාපතිතුමා මට 1000ක් මුදල් දී රජුගේ රැවුල කපන්නාක් මෙන් හඟවා ගලනාලයේ සිඳව මම රජ වී තා සෙන්පති කරන්නෙමි මට කීවිය. රජතුම මෙසේ ගුරුතුමා නිසා ජීවිතේ බේරාගත්තෙමි සිතා සෙන්පතියා කැඳවා එම්බල සේනාපති තෝ මා වෙතින් කුමක් නම් නොලැබුවේහිද? දැන් තා දෙස බලන්නටවත් මම නොකැමැත්තෙමි. මගේ රටින් වහා යවුයි ඔහුට රටින් පිටුවහල් කොට ආචාර්යවරයා කැඳවා ඇදුරුතුමනි ඔබ නිසා මම ජීවිතයේ ලද්දෙමි කියා මහත් වූ සත්කාර කොට ඔහුට සේනාපති තනතුර දෙවීය. ඒ තැනැත්තා එදා චුල්ලපන්තක විය. දිසාපාමුක් ආචාර්යවරයා නම් ශාස්තෘන් වහන්සේයි. එසේ හේයින් මේ අතීත කතාව ගෙන හැරපා මහණෙනි පෙරත් චුල්ලපන්තක නුනුවනය. එදත් මම ඔහුට අවශ්‍ය කෙනෙකු වී ඔහු ලෞකික සම්පතෙහි පිහිටුවාලුවීමේ වදාරා නැවත දිනක අපෝ ශාස්තෘන් වහන්සේ චුල්ලපන්තකට අවශ්‍ය කෙනෙකු වූහයි කතාවක් ඇති වූ කල්හි චුල්ලසෙට්ටි ජාතකයෙහි අතීත කතාවස්තුව වදාරා නුවණැතියා අතටපත් සුළු පඬුරකින් වූ මහා ධනයක්ම සපයයි තමනුත් එයින් නැගිටි. මහා ගිනි පුපුරකින් නගන ගිනි මැලයක් සේ. මහණෙනි මම මොහුට අවශ්‍ය වූ කෙනෙකු වූයේ අද පමණක් නොවේ. පෙරත් එසේම වූයේ යයි පෙර මම මොහු ලෞකික ධනයට හිමිකාරයෙකු කළෙමි. අද ලෝකෝත්තර ධනයට යයි එකල චුල්ලන්තේ වාසික වූයේ චුල්ලපන්තකයි. චුල්ලසෙට්ටි වූයේ මමමයි ජාතක කතාව කෙලවර කළසේක. නැවතත් දිනක ධර්ම සභාවෙහි මෙබඳු කතාවක් පැන නැගුණි. ඇවැත්නි චුල්ලපන්තක සාරමසකින් සතරපද ගාථාවක් පාඩම් කරගන්නට නොහැකි වූ නමුත් වීරය අත් නොහැර රහත් බවහිම පිහිටියේය. දැන් ලෝකෝත්තර ධර්ම සම්පතට හිමිකාරයෙකු වී ආදී වශයෙන් ශාස්තෘන් වහන්සේ එහි වැඩමවා මහණෙනි දැන් කිනම් කතාවකින් යුක්ත හුන්නාදැයි විචාරා මෙබඳු කතාවකනුයි කී කල්හි මහණෙනි මගේ ශාසනයේ පටන්ගත් වීරයෙන් යුක්තව භික්ෂුව ලෝකෝත්තර ධර්මාවබෝධයට හිමිකාරයෙක් වන්නේ මෙයයි මේ ගාථාව වදාළහ. නොබසු බට වීරයෙන් හා නොපමා බැවින්ද ඉන්ද්‍රිය සංයමයෙන් හා දමනය කිරීමෙන්ද සිව් ඕගයන් විසින් අභිභවනය නොකළ හැකිවන දූපතක් නුවණැත්තා විසින් තැනිය යුතු වේ. එහි දීපං කෛරාත යනු වීර්ය සංඛ්‍යාත උත්සාහයෙන්ද සිහියෙන් වෙනස් නොවී විසීම් ආකාර ඇති අප්‍රමාදයෙන්ද චතුපාරිශුද්ධ සීලය නම් වූ සංයමයෙන්ද ඉන්ද්‍රිය දමනයෙන්ද යන මේ කරුණු සතරෙන් යුත් දහම් වලින්ද පිරිපුන් ධර්මෝජ්ජ ප්‍රඥාවෙන් සංසාර සාගරෙහි තමන්ට පිහිට වූ රහත් ඵලය දූපතක් කරගත යුතුය. කර ගැනීම හැකිවන්නේ යන අර්ථයයි. කෙබඳු දූපතක්ද යං ඕගෝ නාබිකීරති යනු මේ චතුර්විධ කෙලෙස් සැඩපහරවල් විසිරුවා හැරීමට විනාශ කර දැමීමට හැකි වෙයි. අරහත්වේ කෙලෙස් සැඩපහරින් විසිරුවා හරින්නට නොහැකිය යන අර්ථයයි. ගාථා කෙලවර බොහෝ අය සෝවාන් ආදී මාර්ගයන්ට පැමිණියහ. මෙසේ ඒ දේශනාව සපැමිණි අයට සාර්ථක ප්‍රතිඵලදායී එකක් විය.